ඉතින් ඔන්න අදත් ඇවිල්ලා තියෙනවා රජයේ රැකියාව පුරප්පාඩු රැසක්. ඉතින් ඔයාලට පේනදී පළවෙනිම රැකියාව විදිහට ඇවිල්ලා තියෙනවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ රැකියා පුරප්පාඩු සඳහා බදවා ගැනීම 2026. ඉතින් ඔයාලට ගොඩක් දවස් තියෙනවා මේක ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ ගම් වතුර ආපදා සමග ගොඩක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වලට පුරප්පාඩු එන්න ඇති. මොකද ගොඩක් දන්නවනේ ඔයාලගේ ණයමක් ගියාට පස්සේ ගොඩාක් කල් යනවා ඒ කට්ටිය එන්න. ඉතින් ඒ වගේ එකට බඳවා ගන්නවා කියලා මේකේ දාලා තිනවා. කළමනාකාර සහකාර අධ්‍යක්ෂක ජාල පද්ධති පරිපාලක රියදුරු පරිවර්තක සංවර්ධන නිලධාරී තොරතුරු තාක්ෂණ නිලධාරී මූල්‍ය නිලධාරී කාර්ය සහායක යන ජොබ් කැටගරි වලින් තමයි ඔයාලව ගන්නෙ. ඉතින් මම ඔයාලට මේ වගේ ලින්ක් සියලුම දේවල් ඩිස්ක්‍රිප්ෂන් එක කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඉතින් අද ජොබ් වෙකන්සි ගොඩක් තියෙනවා. අපි ඔක්කොම කතා කරමු. ඒ කතා කරලා ඉවරලා අන්තිමට මේ ෆුල් ඩීටේල්ස් ගන්න කොහොමද, ඔන්ලයින් ඇප්ලිකේෂන් තියෙනවා නම් ඒවා දාන්නේ කොහොමද, තැපැල් හරහා ඒවා දාන්නේ කොහොමද කියලා වීඩියෝ එකේ අන්තිමට කියලා දෙනවා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු ඇවිල්ලා තියෙනවා 2026 2025 නෙවෙයි 2026 ක්ලෝසින් ඩේට් එක දාලා තියෙනවා 2026 1/5 කියලා. පාරිභෝගික සේවා නිලධාරී කම්කරු කළමනාකරණ සහකාර රියදුරු ගිණුම් නිලධාරී කාර්ය සහකාර යන ජොබ් කැටගරි වලින් තමයි ඔයාලව ගන්නෙ. ශ්‍රී ලංකා ගුවන් සේවයේ රැකියා පුරප්පාඩු සඳහා බදවා ගැනීම කියලා දාලා තියෙනවා. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 2026 1/3 කියලා. ඉතින් මේක ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් තියෙන්නේ. ඉතින් වීඩියෝ අන්තිමට කියලා දෙන්නම් කොහොමද මේ ටික කරන්න කියලා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න කියලා. ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන කොමිෂන් සභාවේ රැකියා පුරප්පාඩු සඳහා බදවා ගැනීම 2026 රියදුරු කාර්ය සහායක යන ජොබ් කැටගරි වලින් තමයි ඔයාලව ගන්නෙ. ක්ලෝසින් ඩේට් එක දාලා තිනවා 2026 1/6 කියලා. පාරිභෝගික කටයුතු අධිකාරියේ රැකියා පුරප්පාඩු සඳහා බදවා ගැනීම 2026 ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 2026 1/1 කියලා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රැකියා පුරප්පාඩු සඳහා බදවා ගැනීම 2026. ඉතින් මේ ක්ලෝසින් ඩේට් එක දාලා තිනවා 2026 1/5 කියලා. ඉතින් channel එක අලුත් කෙනෙක් නම් subscribe කරන්න මතක කරන්න එපා. ඉතින් WhatsApp channel එකක් තියෙනවා. ඒකට join වෙන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ඉතින් ඒකට මම රජේ සහ private රැකියා ඉස්සරහට දානවා. මොකද හැමදාම රජේ රැකියා ජොබ් එන්නේ නැහැ. එතකොට ඔයාලට ඉස්සරහට private තියෙන රැකියා ලංකාවේ ඕනම රැකියාවක් මම ඒකට දානවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රැකියා පුරප්පාඩු සතව ගැනීම 2026 ක්ලෝසින් ඩේට් එක දාලා තිනවා 2026 1/5 කියලා. ඉතින් ඔයාලට අද දවසේ ගොඩක් ජොබ් වේකන්සි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු කොහොමද මේ ලින්ක් එක ටච් කරලා මේ ජොබ් වේකන්සි වලට ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඔයාලට ලින්ක් මම දාලා තියෙනවා කියලා කිව්වා ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් එකේ. ඉතින් ඔයාලට අදාළව ඔයා කැමති ජොබ් වේකන්සි තෝරාගෙන ඒ ලින්ක් එක ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කෙලින්ම එන්නේ ඉන්ටර්නෙට් එකට. අපි හිතෙන් ඉඳන් කතා කරමු. ශ්‍රී ලංකා ගුවන් සේවයේ රැකියා පුරප්පාඩු කියන යටතේ ආපු එක. ඉතින් ඒකේ මම ඔයාලට තෝරගන්න හේතුව ඒකේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එකකුත් තියෙනවා. ඉතින් ඔයා මෙතනින් පල්ලට ආපුවාම ඔයාලට මෙතනින් පේනවා ඇති මේ වගේ ඇඩ් එනවා. ඒතකොට මේ ක්ලෝස් කියන බටන් ටච් කරලා මේව අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ ජොබ් ටයිටල් එක දාලා තියෙනවා. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙනවා 20/1/3 කියලා. ඉතින් මෙතන ෆුල් ඩීටේල්ස් එක ඔයාලට කියව ගන්න පුළුවන්. මෙතන ෆුල් ඩීටේල්ස් කියලා තියෙනවා. මේක ක්ලික් දීලා මේක ඔයාලට පුළුවන් එක ක්ලික් දීලා ඒ ටික කරගන්න මම ඔයාලට පෙන්නන්නම්. දැන් ඔන්ලයින් ඇප්ලිකේෂන් කියන තැන තමයි මෙතන තියෙන්නේ. දැන් සමහර අයගේ මෙතන ඔන්ලයින් ඇප්ලයි කියලා නැහැ. මෙන්න මෙතන තියෙන ඇප්ලිකේෂන් කියලා. මේ ඇප්ලිකේෂන් එක තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිහ තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඇඩ් එද්දි ඔයාලා ඒව හිතන්න එපා. මෙන්න මේ ක්ලෝස් අයිකන් ටච් කරලා මේව අයින් කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති ඇප්ලයි now කියලා තියෙනවා. මම මෙතන එකපාරට ටච් කරන්නම්. ඔයාලට ෆුල් ඩීටේල්ස් ටික ටච් කරපුවාම ඒකේ ඔයාලට සියලුම ෆුල් ඩීටේල්ස් ටික පෙන්නනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතෙන්ට ආව ඔයාගේ මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ ඔයාලා මෙතන පේනවා ඇති මෙන්න මෙතන නිල් පාට අයිකන් එකක් තියෙනවා. මෙන්න මේ නිල් පාට අයිකන් එක එකපාරට ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතනින් පල්ලෙදී easy apply කියලා පෙන්නනවා. මෙන්න මෙතන ඔයාලා පල්ලෙදී තියෙන basic first name මේ ටික දීලා number ටික දීලා birthday ටික දීලා number ටික දීලා city country මේ ටික ඔයාලා ECG O level A level education details experience මෙන්න මේ වගේ ටිකක් දීලා ඔයාලට මේක අන්තිමට සබ්මිට් කරන්න තියෙන. මෙතන විස්තර ගොඩක් අහනවා. ඉතින් ඒක ලොකු දෙයක් නෙමෙයි ඔයාලට කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනින් මෙතන ලිව්වෙනවා. ඔය එකපාරක් බැක් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන full details කියලා icon එකක් තියෙනවා. මෙන්න මේකේ ටච් කරන්න ඕනේ. මේ full details එක ටච් කරපුවාම මේක පුරවන විදිය සහ මේකේ සියලුම details තියෙනවා. ඉතින් මොකද්ද job vacancy අපිට තියෙන සුසුකම් තියෙන මේ සියලුම දේ මෙන්න මෙතන තියෙනවා. ඔයාලට මේක ඉංග්‍රීසි අපහසුතාවයක් තියෙනවා නම් මෙන්න මේක ටච් කරගෙන ඉන්න ඕනේ. ටච් කරගෙන ඉඳලා මේක ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට දකුණු පැත්තේ උඩ පෙන්නයි ධන ලකුණක්. මෙන්න මේ ධන ලකුණ උඩ එකපාරට ටච් කරන්න ඕනේ. ටච් කරලා ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා translate කියලා Google Translate කියලා සර්ච් කරගන්න ඕනේ. ඊට ඔයාලට ඒක app එකකින් කරන්න පුළුවන්. app එකකින් පුළුවන් අයට. ඊට පස්සේ මෙතන ඔයාලට පෙන්නයි detect language කියලා වම් පැත්තේ දකුණු පැත්තේ මොකක් හරි භාෂාවක් පෙන්නයි. මෙන්න මෙතන ටච් කරලා ඔයා ඉංග්‍රීසි වලට දාගන්න ඕනේ. ඊට පස්සේ එහා පැත්තට ටච් කරලා සිංහල වලට දාගෙන
දකුණු පැත්තේ ඔයාලට පේන්නේ කැමරා අයිකන් එක. මේ කැමරා අයිකන් එකට එකපාරට ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේන ඇති වම් පැත්තේ තියෙන බෝලයක් වගේ අයිකන් එක. මෙන්න මේ බෝලේ වගේ එක ටච් කරන්න අපේ ගැලරියට තමයි යන්නේ. ඊට පස්සේ ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත එක මෙන්න මේ විදිහට වැටෙනවා. ඊට පස්සේ ඔයාලට පේන ඇති මේ English to convert සිංහල තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයාලට පේනවා ඇති මේක සියලුම විස්තර. ඒ කියන්නේ ඔයාලට ඉංග්‍රීසි අපහසුතාවයක් තියෙනවා නම් මෙන්න මෙතන බලන්න පුළුවන් ඔයාලට zoom කරලා zoom out කරලා මේකේ සියලුම දේවල් දැන් සිංහලෙන්ම කියව ගන්න පුළුවන්. ඔයාලට ඕනම දෙයක් මේකෙන් ඒ විදිහට කරගන්න පුළුවන්. Google Translate ගැන වීඩියෝ කරලා තියෙනවා. ඉතින් channel එක අලුත් කෙනා subscribe කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ඉතින් මේ හැම job vacancy එකක්ම ඔයාලට කරගන්න තියෙන මෙන්න මේ විදිහට තමයි. ඔයාලට සුබ දවසක්.